අපි බලමු වර්ඩ් එකේ කොහොමද ස්පෙસિෆික් පේජ් නම්බර් එකක් ඇඩ් කරගන්නේ කියලා. ඉතින් දැන් මේකේ මුලින්ම කරන්න ඕනේ අපි දාගන්න ඕනේ පේජ් නම්බර් එක කලින් පේජ් එක කියන්නේ ස්ටාර්ට් කරන්න කියන්නේ. පේජ් නම්බර් එක දාගන්න ඕනේ කලින් පේජ් එකේ කර්සර් එක තියාගෙන උඩ තියෙන මේ ලේඅවුට් වල බ්‍රේක්ස් වලට ගිහිල්ලා next page ක්ලික් කරන්න. එතකොට ඔටෝමැටිකලි අපිට පේජ් නම්බර් එක දාගන්න ඕනේ පේජ් එකට කර්සර් එක එනවා. ඊට පස්සේ තියෙන insert වලට ගිහිල්ලා page number වලින් අපි page number එකක් select කරලා. ඒ කියන්නේ අපිට ඕනි page number එකක් select කරලා මෙතනින් කැමති එකක් අපිට select කරගන්න පුළුවන්. කැමති එකක් select කරගෙන අපිට add කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ උඩ පෙන්නනවා නේද link to previous. ඒක ටික එක අයින් කරගන්න. ඒක select වෙලා තියෙන එක unselect කරගන්නවා. ඊට පස්සේ මම දැන් යනවා page number format වල. ඊට පස්සේ මට දැන් පටන් ගන්න ඕනේ රෝම ඉලක්කම් වලින් තමයි මම දැන් start කරන්න යන මේ page number එක මේ ඊට පස්සේ මෙතනින් දැන් මේ විදිහට select කරගෙන start at අපි දෙනවා page number රෝම ඉලක්කම් එකෙන්. ඊට පස්සේ අර cover page එකට වැටිච්ච එක මේ page number එක ඒ කියන්නේ ඒක අයින් කරගන්නවා. ඒක remove කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට remove කරගෙන ආයෙවිල්ලා දැන් මට මම chapter 1 කියන එක page number එක 1 රෝම ඉලක්කම් වලින් නෙමෙයි ඒකෙන් අපි 1 2 3 පාවිච්චි කරන්නේ ඒ විදිහට add කරගන්න. දැන් ඒකටත් යන්න තියෙන අර වගේම කලින් විදිහටම cursor එක ඊට කලින් page number එක මේ page එකේ තියාගත්තා. ඊට පස්සේ layout වල breaks වල next page select කරලා ඊට පස්සේ මෙතනින් ආපහු page number එක add කරගන්න. ඊට පස්සේ format වලට ගිහිල්ලා අර වගේම කලින් වගේම අපිට ඕනි numbers select කරලා add කරගන්න තියෙන්නේ. දැන් එතකොට එතනින් එහාට යන්නේ 1 2 3 ඊට කලින් ටික තියෙන්නේ රෝම ඉලක්කම් 1 2 විදිහට.